කතන්දර අහන වෙලාවයි. ඔන්න මේ කතාව අහසේ තියෙන ඒරිස් කියන ලස්සන සුරංගනා ලෝකය ගැනයි. රාජකාරී වලට විතරක් අවධානය යොමු කරපු දිව්‍යමය නිර්මාණ ශිල්පියා වන සූර්යාගේ මාලිකාව තමයි මේ තියෙන්නේ. සූර්යාට තිබුණේ වගකීම් සහගත රාජකාරී ගොඩක්. ග්‍රහලෝක හරියට හැසිරවීම ඊ අතර ප්‍රධානම එකක්. ඒ වගේම පෘථිවියේ වලාකුළු නිර්මාණය, හිරු කිරණ පාලනය, වර්ෂාව ඇති කරවීම, සුළඟ ඇති කිරීම වගේ සංකීර්ණ වැඩ ගොඩක් එයාට කරන්න පැවරිලා තිබුණා. මේ වගකීම් සහගත රාජකාරී නිසා සූර්යා ගොඩක් මහන්සි වෙලා හිටියේ. මොකද එයාට ඒ වැඩ එක්ක hina වෙන්නත් අමතක වෙලා තමයි තිබුණේ. පේනවනේ එයාගේ මූණේ තියෙන මහන්සි ගතිය. ඔන්න මේ තියෙන්නේ ඒ ලෝකයේ ඉන්න තවත් සුරංගනාවියක් වන සෆායා කුමරියගේ උයන. මේ උයන ලස්සන දිව්‍යමය මල් වලින් පිරීලා තිබුණා. සෆායා කුමරියගේ රාජකාරිය තමයි මුළු ලෝකයටම සතුට බෙදන එක. ඒ වගේම පරිසරය ලස්සන කරන්නේ, ගස්වැල් හැදෙන්නේ, මල් පිපෙන්නේ මේ කුමාරියගේ තියෙන බලය නිසා. කුමරිය එයාගේ මල් උයනට හරීම ආදරෙයි. මොකද සෆායා කුමරිය එයාගේ දවසේ වැඩි හරියක්ම රාජකාරී කරන්නේ මේ උයනට වෙලා ඉඳලා. ලස්සන ගස්වැල්, සමනල්ලු පිරුණු තැනක් නෙමේ. හරිම ආසාවෙන් තමයි මේ තැන ඉඳලා එයා වැඩ කරන්නේ. පේනවනේ සූර්ය කුමාරයා තමන්ගේ වැඩ කරන හැටි. හරියට වරද්දන්නේ නැතුව හැමදේම කරන්න ඕන. වරද්දන්නේ නැතුව හැමදාම එකම විදිහට වැඩ කරන්නත් ඕන. ලෝකයේම කාලගුණය පාලනය වෙන්නේ සූර්ය කුමාරයාගේ රාජකාරිය හින්දා. හිතා ගන්න පුළුවන්නේ වැරදුනොත් වෙන විනාශය ගැන. මොන දේ කළත් සූර්යා හිටිය තනියම. එයා ගොඩක් පාළුවෙන් තමයි මේක ඇතුළට වෙලා වැඩ කරන්නේ. ඒ වගේම මහන්සි. මේ රාජකාරිය කරන්න දැන් ටිකක් හිත සංසුන් නෑ වගේ. ඒකට බලන්න සෆායා කුමරිය එයා ඉන්නේ හරිම සතුටින්. තමන්ගේ වැඩ ලස්සනට කරනවා හැමදාම. ඔන්න දැන් කුමරිය මායා බීජ අරගෙන ලෝකයටම බෙදන්නයි මේ යන්නේ. මේ මායා බීජ නිසා තමයි පොළව ලස්සනට කොළ පාටට ගස් වලින් වැහිලා තියෙන්නේ. ඔන්න සූර්යාද ලොකු වැඩක. හැබැයි අද එයාදින් වැරැද්දක් වුණා. වැස්ස වහින්න ඕන තැනකට සූර්යා අත්වැරදීමකින් මැජික් කිරණක් යවුවා. තමන් අතින් මොකක් හරි වැරැද්දක් වුණා කියලා දැනගෙන කලබල වුණු මේ සූර්ය කුමාරයා ඉක්මනින්ම ඒ තැන හොයාගෙන ගියා. ඇත්තට මේ නපුර සිද්ධ වුණේ සෆායා කුමරියගේ මල් උයනට. බලන්න සිද්ධ වෙලා තියෙන දේ බලද්දි දුකයි. ලස්සනට මල් පිපිලා පාට පාටින් තිබුණු උයන මැජික් කිරණ නිසා වේලිලා විනාශ වෙලා ගිහින් සූර්ය කුමරු ඒ වෙද්දිත් එතනට ආවා. සෆායා කුමරිය හොඳටම අඬනවා. කුමාරයා වටපිට හොඳින් නිරීක්ෂණය කළා. ඔහු ඇයගෙන් සමාව ඉල්ලුවා. නමුත් කුමරිය සමාව දීම ප්‍රතික්ෂේප කළා. සූර්ය කුමරු දැඩි අධිෂ්ඨානයක් කරගත්තා.
මේ උයන නැවත තිබුණු විදිහටම කුමරියට හදලා බාර දෙනවා කියලා තමයි ඔහු හිතුවේ. සූර්යදෙවියන් කොහොම හරි ගොඩක් මහන්සි වෙලා නැවත මායා වලාකුළක් මැව්වා. ඒ මායා වලාකුළ සෆායා කුමරියගේ මල්ලුයිනට පා කරලා ඇරියා. උයනට වෙලා අඬ හිටපු කුමරියට රහස වෙනසක් සිද්ධ වෙනවා කියලා පෙනුණා. එකපාරටම මායා වැහි බිඳු උයනට වැටෙන්න පටන් ගත්තා. ඔන්න එතකොටම මායා වැහි බිඳු වල බලයෙන් අලුත් පැල පැලවෙලා ලස්සන ගස්වැල් හැදිලා මල් පිපිලා උයන තිබ්බටත් වඩා ලස්සන වුණා. සෆායා කුමරියට හරිම සතුටුයි Tamanගේ උයන ආපහු තිබුණටත් වැඩිය ලස්සන වෙච්ච එක ගැන. ඒ නිසා එයා ආයෙත් Tamanගේ උයනේ විනෝද වෙමින් සතුට බෙදන්න පටන් ගත්තා. මේ කුමරියගේ උයනට Tamanගේ නුණු වැරද්ද හදාගන්න පුළුවන් වෙච්ච එක ගැන නම් සූර්ය කුමරුට හරිම සතුටුයි. ඔන්න දවස් කිහිපයකට පස්සේ සූර්ය කුමරු යනවා මේ කුමරියව හමු වෙන්න. කුමරිය කුමාරයාට Taman ළඟින් වාඩි වෙන්න කියලා ආරාධනා කළා. ඒ කුමාරයා නැවතත් කුමරියගෙන් සමාව ඉල්ලුවා. ඒ වෙලාවේ කුමාරයාගේ රාජකාරි වැඩවල තියෙන සංකීර්ණ බවයි තනියම වැඩ කරද්දී ඇතිවන පාළුවයි ගොඩක් විස්තර කළා. ඒක අහලා ඇත්තටම කුමරියට දුක හිතුණා. කුමරිය මේ සූර්ය කුමරුට උදව් කරන්න ඕන කියලා හිතාගත්තා. වැඩි කල් යන්න කලින් මේ කුමරිය සූර්යාගේ රාජධානියට එන්න තීරණය කළා. ඇය එද්දී දීප්තිමත් අලංකාර මල් රාශියක් ඔහු වෙනුවෙන් රැගෙන ආවා. සූර්ය කුමරු කවදාවත් නැති තරම් සතුටකින් ඇයව Tamanගේ තනිකමින් පිරිච්ච අඳුරු කාර්යාලයට පිළිගත්තා. කුමරිය මේ සීතල වෙච්ච කළු පාට වීදුරු තියෙන කාමරය හරහා ඇද්දිමින් වර්ණය හා ජීවය ගෙන ආවා. මේ සෆායා කුමරිය සූර්ය කුමරුගේ පාලන මැදිරිය අලංකාර මල් වලින් ලස්සනට සැරසුවා. ඒ නිසාම ඒ පාලන මැදිරියේ තිබුණු අඳුර ස්වභාවය ඉවත් වෙලා ලස්සන උණුසුම් බවක් පෙනෙන්නට තිබුණා. කුමරියගේ මේ වැඩ දිහා සූර්ය කුමරු හරි ආදරයෙන් බලාගෙන හිටියා. ඇත්තම කියනවා නම් ඔහුගේ හදවත ඇය කෙරෙහි ආදරයෙන් පිරී ගියා. මෙච්චර කල් ඔහුගේ තිබුණු තනිකම පන්නා දමන්නට කුමරියට හැකි වුණා. ඔවුන් දෙදෙනා පිටත ලෝකය ගැන කිසිසේත් නොසලකමින් සතුටින් පාලන මැදිරිය ඇතුලේ Tamanගේ වැඩ කරගෙන ගියා. ඔවුන් දෙදෙනා පාලන මැදිරියේ සිට සතුටින් රාජකාරී කරගෙන ගියත් එක් දෙයක් අමතක වුණා. ඒ තමයි අනිවාර්යයෙන්ම සූර්ය කුමරු සහභාගී විය යුතු හා විශ්වීය සභාව. ඒ කියන්නේ සෑම දෙවියෙක්ගේම කාර්තුමය පරීක්ෂාව සිදු කරන සභාවාරය. එදාට මේ ඒරිස් දිව්‍ය ලෝකයේ ඉන්න හැම දෙවියන්ම Tamanගේ රාජකාරී පිළිබඳ වාර්තා ප්‍රධාන දෙවියන්ට ඉදිරිපත් කරන්න ඕන. ඒ අතර ප්‍රධාන දෙවියා සූර්ය කුමරුගේ නම කිව්වා. හැබැයි සූර්ය කුමරුගේ ආසනය හිස් වෙලා තියෙනවා. සූර්යයා පැමිණ නැති බව දැනගත් ප්‍රධාන දෙවියන්ට මේ වෙලාවේ ගොඩක් කේන්ති ගියා. ඔහු තම ආරක්ෂකයින්ව සූර්ය කුමරුගේ පාලන මැදිරියට යවන්න තීරණය කළා. හැබැයි ටික වෙලාවකින් ඔහුගේ නොපැමිණීම ගැන හොයන්න Tamanම යන්න ඕන කියලා හිතපු ප්‍රධාන දෙවියා සූර්යයා හොයාගෙන පාලක මැදිරියට යන්න පටන් ගත්තා. ප්‍රධාන දෙවියන් එනකොට සෆායා කුමරියත් සූර්ය කුමාරයාත් පාලන මැදිරියේ තමයි හිටියේ. එක පාටම පාලන මැදිරියේ සංඥාව නාද වෙන්න පටන් ගත්තා.
සූර්ය කුමරු මෙතනදී දැනගත්තා ප්‍රධාන දෙවියන් Taman හොයාගෙන ඇවිත් කියලා. එයා ඉක්මනින් කුමරියව හංගන්න උත්සාහ කළා. කුමරියගේ සැරසිලි ටික නම් එහෙම්මම තිබුණා. කුමාරයා ප්‍රධාන දෙවියන්ව Tamanගේ මැදිරියට පිළිගත්තා. ප්‍රධාන දෙවියන්ට දැනගන්න ඕන උනේ මේ විකාර සැරසිලිවල තීරුම මොකක්ද කියලා. එම අලංකාර තම කාර්යයන්ට බාධාවක් නොවන බවත්, ඒවා සෆායා කුමරියගේ නිර්මාණ බවත්, ඒ ඔස්සේ Tamanගේ හිතට සතුටක් දැනෙන බවත් කුමාරයා ප්‍රධාන දෙවියන්ට කිව්වා. මල්වල බලයෙන් පෙරටත් වඩා සාර්ථකව වැඩ කරන්න පුළුවන් විත්තිය ඔහු දෙවියන්ට ඔප්පු කරලම පෙන්නුවා. ප්‍රධාන දෙවියන්ද දීප්තිමත් මල්වල මේ අලංකාරය දැකලා ගොඩක් පුදුම වෙලා මේ දෙන්නගේ මේ සංයෝජනයට අනුමැතිය ලබා දීලා එතනින් පිටව ගියා. කුමරිය සැඟවී සිටි තැනින් ඇවිත් සූර්ය කුමරුට Tamanගේ සතුට ප්‍රකාශ කළා. අවසානයේදී සතුටෙන් රාජකාරී කරන්න පුළුවන් පරිසරයක් සෆාය කුමරිය විසින් කුමාරයාට නිර්මාණය කරලා දුන්නා. මේ හැමදේම එයාගේ ආදරේ නිසායි. ආදරේට පුළුවන් ස්ට්‍රෙස් වෙලා ඉන්න අයගේ හිත සංසුන් කරලා සතුට ගෙනල්ලා දෙන්න.